රයිට්. එතකොට මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න හදන්නේ ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් කියන ඕපනින් එක කොහොමද ප්ලේ කරන්න කියලා. එතකොට ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් කියන ඕපනින් එක ගත්තට පස්සේ ඒක දැන් කළු පිළ විදිහට ප්ලේ කරන්න පුළුවන් සර්ප්‍රයිස් වෙපන් එකක් විදිහට. අපි දැක්ක අන්තිමට ප්ලේ කරපු ලෝක ෂුවරතාවෙත් ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එක 3 පාරක් පාවිච්චි කරලා තිබ්බා. ඩිං ලිරන් කියන්නේ මේ ළඟදී තිබ්බ එකේ දෙපාරයි ඊට කලින් එකේ ෆස්ට් ගේම් එක මම හිතන්නේ වින් කරා. මේ පාරත් මම හිතන්නේ ෆස්ට් ගේම් එකේ වින් කරා ඒකල එක ගේම් එකක් ඩ්‍රෝ වුණා. එතකොට දැන් වර්ල්ඩ් චැම්පියන්ෂිප් ලෙවල් එකක ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එක එහෙම ප්ලේ වෙනවා කියන්නේ මේකේ අපිට ගන්න දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම අද වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ මූලික කරුණු ටික ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එකේදී අපිට කොහොමද මේ ඕපනින් එක ප්ලේ කරන්න පුළුවන් කියලා. රයිට්. එතකොට දැන් ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එක ගත්තට පස්සේ white e4 දැම්මහම තමයි මේක ප්ලේ කරන්න පුළුවන්. pawn e6 දාලා. දැන් ෆ්‍රෙන්ච් එකම ප්ලේ කරන්න ඕන නම් සමහරවිට d4 එහෙම white ප්ලේ කරාම කළු පෙළ e6 දානවා. ඉතින් එයා c4 දැම්මොත් අපිට queens gambit decline එකකට යනවා d5 දාලා. හැබැයි එයා e4 දැම්මොත් අපිට ෆ්‍රෙන්ච් එකකට යන්න පුළුවන් d5 දාලා. එතකොට දැන් ඒකත් පොඩි අයිඩියා එකක් ඔයාලා දැනගන්න ඕන. දැන් ඉංග්‍රීසි එක හදිස්සියට කවුරු හරි දැම්මොත් c4 වගේ දාලා එතනදී e6 ඒක එච්චරම වැරදි යදීමක් නෙමෙයි. එතනත් ඒක පුළුවන්. හැබැයි ෆ්‍රෙන්ච් එකට මෙතෙන්ද යන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා දැන්. knight c3 උදාහරණයක් විදිහට d5 normal අර ෆ්‍රෙන්ච් type structure එකට යන්න පුළුවන් ටිකක් විතර. හැබැයි point එක තමයි මේක ෆ්‍රෙන්ච් ඩිෆෙන්ස් එක නෙමෙයි. ඉතින් මොකද white e4 play කරන්න බැරි හින්දා. ඒක දැන් ෆ්‍රෙන්ච් එක පටන් ගන්නෙ pawn e4 දාලා. ඒතර black මෙතන play කරන්න ඕන pawn e6 වලට. දැන් pawn e6 වලට දැම්මහම white d4 දානවා. මේක තමයි යාගේ හොඳම ඇදීම සෙන්ටර් එක අල්ල ගන්න. ඒ වගේම මේකේ තව දෙයක් තියෙනවා. මෙතන knight c3 ඇදීමත් ටිකක් විතර ඕකේ. white play කරන්න. මේ ඇදීම આવුත් එහෙම අපිට ඕනනම් සිසිලියන් එකකට යන්න පුළුවන් c5 දාලා. එහෙම නැත්නම් normal French line එකකටම යන්න පුළුවන්. pawn d5 වලට දාලා. මේ ඇදීම ඕකේ. දැන් අපි normally play කරන French එකට මාරු වෙනවා. knight f5 දැම්මට පස්සේ. right. එතකොට ප්‍රධාන ඇදීම තමයි e6 අපි play කරාම pawn d4 වලට දානවා. දැන් d4 වලට pawn දැම්මහම මෙතනදී white pawn ලා දෙන්නේ center එකට දාගන්න පුළුවන් වෙලා දෙනවා. ඉතින් මේ pawn e6 වලට දාන එකේ අයිඩියා එක තමයි pawn d5 දාන එක සූදානම් කරන එක. ඉතින් d5 දාන එක සූදානම් කරන එක අයිඩියා එකෙන්ද අපි pawn d5 වලට දානවා. දැන් ඕපනින් ගොඩක් තියෙනවා අපිට මේ වෙලාවේ ඉගෙන ගන්න. ප්‍රධාන ඇදීම් ටික වෙන්නේ knight c3 සහ knight d2 ඒ වගේම e5. ඊට අමතරව සමහර අය ඉන්නවා pawn ගෙන් pawn කපනවා. මේකට අපි කියනවා exchange variation එක කියලා මේ French defense එක. ඉතින් ওই ටික තමයි ප්‍රධානව play වෙන ඇදීම් ටික. මේ ටික මූලිකව idea එකක් තිබ්බනම් හොඳයි play කෙනෙක්ට. right. එතන මුලින්ම බලමු වැඩිපුර play වෙන්නේ නැති pawn cut e4 idea එක. exchange variation එක කියලා කියන්නේ. ඉතින් මේකෙදි අපිට French defense එකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒ තමයි දැන් අපේ c8 bishop පොඩ්ඩක් French එකේ හිර වෙනවා. ඉතින් එයාව pawn b6 දාලා වගේ තමයි ගන්න වෙන්නේ. නැත්නම් bishop d7 දාලා c6ට දාලා exchange කරනවා. ඉතින් මෙතනදී මේ ප්‍රශ්නේ විසඳනවා අපිට white pawn අපේ e pawn ගෙන් කපන්න පුළුවන් හින්දා. දැන් lines ඕකේ එක එක විදිහට යනවා. ඉතින් මම main line එකක් ගන්න knight f3 වගේ. knight f3 දැම්මොත් දැන් මෙතන අපි ඉක්මනටම king side castle එකට තමයි යන්න හදන්නේ. ඉතින් අපි දානවා knight f5. දැන් white යාගේ castle එක ready කරාම අපි දානවා bishop d6 වලට. දැන් castles අපිත් castle කරනවා. හරිම simple විදිහට මේක play කරන්න යන්න පුළුවන්. ඉතින් queen's gambit එකක් play කරා වගේම තමයි. ඉතින් ඒ වුණාට මේක French exchange variation එක queen's gambit එක නෙමෙයි. මොකද queen's gambit එකේ c pawn exchange වෙන්නේ. මේකෙදි e pawn exchange වෙන්නේ white ගේ. right. මෙතන අපිට පුළුවන් එයාගේ knight pin කරන්න. දැන් knight ලා දෙන්න connect කරලා පස්සේ අපිට knight ලා දෙන්න connect කරන්න පුළුවන්. නැත්නම් c5 h6 වගේ idea එකකට යන්නත් පුළුවන්. ඉතින් මම නම් කියන්නේ එතෙන්දී මේ pawn h6 වගේ දාලා game එක play කරන් ගියා නම් හරි. bishop h4 rook e8 මේ වගේ game එකක් ගන්න හොඳයි. දැන් කලපිලට එයාගේ ඉත්තන් ටික ඔක්කොම out කරගන්න
chance එක හම්බ වෙනවා. උදාහරණයක් rook e1 then knight b d7 මේවා. right. එතකොට දැන් ඒ වෙලාව අපි කතා කරේ French exchange එක e6 d4 d5 then take pawn take. මෙතනදී knight f3 දැම්මම කොහොමද game එක යන්නේ කියලා. knight f5 දාලා. right. එතකොට දැන් මෙතන තව එන්න පුළුවන් move එකක් තමයි මෙන්න මේ queen e2 check එක. මම හිතනවා play කෙනෙක් මේ line එකක් දැනගන්න එක ටිකක් important කියලා. එහෙනම් දැන් මෙතන මම තව training එකක් හදලා දිනවා. පැය 20ක විතර training එකක්. ඔයාලට විවිධ chess වල මූලික කොටස් ගැන හොඳ අවබෝධයක් ගන්න nominal training එකක්. ඉතින් ඒකේ බලාපොරොත්තුව තමයි ඔයාලට කලාප සහ කොට්ටාස තරඟවල ඒ වගේම දිස්ත්‍රික්ට් මට්ටමේ තරඟවල ජයග්‍රහණ අරගෙන දෙන එක. ඉතින් පැය 20ක විතර ෆ්‍රී ට්‍රේනින් එකක් එක මේ විතර වීඩියෝ රෙකෝඩ් කරලා තමයි හදලා දෙන්නේ. ඉතින් ඒකට ඇඩ් වෙන්න ඕන නම් 20 hours කියලා WhatsApp message එකක් දාන්න ස්ක්‍රීන් එකේ තියෙන නම්බර් එකට. ඊට පස්සේ ඔයාලට ඒ ෆ්‍රී ට්‍රේනින් එක ගන්න පුළුවන්. ඒකට දැන් මේ ලයින් එකේදී අපි චෙක් එක නවත්තන්න දාන්නේ බිෂොප්. බිෂොප් e6ට. එයා ටිකක් ටෝල් පෝන් කෙනෙක් වගේ දැනට ඒක ඉස්සරහදී විසඳ ගන්න පුළුවන් දෙයක්. එක්ස්චේන්ජ් කරගන්න හම්බුනොත් ලයිට් ස්ක්වයර් බිෂොප් අපි එක්ස්චේන්ජ් කරන්න chance එකක් දෙන්න ඕන. එහෙනම් අපි queen e7 වලට දාමු. දැන් knight cut bishop එක දැම්මොත් අපි f cut knight දාන්න පුළුවන්. හැබැයි අපිට backward pawn කෙනෙක් හැදෙනවා කොහොම වුණත්. queen ගෙන් කැපුවොත් එතන queen exchange වල backward pawn කෙනෙක් හැදෙන්න පුළුවන්. හොඳම දේ තමයි f cut e6 දාලා e5 ready කරගන්න එක. දැන් මෙතනදී අපි ගත්තොත් castle වගේ ඇදීමක් අපිටත් castle කරගන්න පුළුවන්. rook e1 මෙතන pawn pressure කරන්න. අපි දානවා knight c6. එයාගේ d4 pressure කරමු. දැන් exchange එකක් කරනවා queen cut rook cut මෙතන knight cut d. ඉතින් දැන් අපිට අර weak pawn ගෙන් අයින් වෙන්න පුළුවන් වුණා. queen side majority එක තියෙනවා. normal game එකක් කරගෙන යන්න පුළුවන්. මේනේ දැන් white එයාගේ rook පිටිපස්සට ගන්නවා. ඊට පස්සේ මම හිතන knight g4 හොඳ idea එක. right. එහෙනම් දැන් ඒ වෙලාව French exchange variation එක. ඊට පස්සේ දැන් තව මම මේ වීඩියෝ එකේ මූලික දේවල් ටික කතා කරන්න. ඉතින් ඒ හින්දා අර හැම තීර කොටසම පේනන අමාරුයි. එතෙන් මෙතෙන්දී තව එකක් තමයි French එකේදී අපිට ගන්න පුළුවන්. මේ ඇදීම අපි කතා කරලා ඉවරයි. pawn e5 advanced variation එක. ඉතින් මේකෙදී ටිකක් close පිහිටීමක් එන්න තියෙන chance එක වැඩි. close පිහිටීමක් ඒතරට play කරන්න පුළුවන් වෙනවා. close පිහිටීමක් play කරද්දී දැන් principles කිහිපයක් තියෙනවා. Taman play කරන්නේ මොන කොටසෙද කියලා idea එකක් ගන්න ඕන. ඉතින් මෙතෙන්දී black play කරන්නේ queen side එකේ. black ගේ attack එක යන්නේ queen side එකේ. ඒතර king side attack එකක් මෙතෙන්දී black විදිහට කරන්න ගියොත් ඒක තේරුම් නැහැ. ඒ වගේම දැන් white ගේ attack එක මෙතෙන්දී යන්නේ king side එකේ. white queen side attack කරන්න ගියොත් ඒකත් මේ වෙලාවේ එච්චරම තේරුමක් තියෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක සෑහෙන වැදගත් මේ close position එක play කරද්දී මේක සමහර අවස්ථාවල open වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඇදීම් කිහිපයක් තියෙනවා අපිට try කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන ඇදීම තමයි c5. දැන් pawn ට support කරන්න c3 දැම්ම අපි target කරන කොටුවක් මේ d4 කොටුව. ඉතින් ඒ හින්දා අපි දානවා knight c6. idea එක මේ pawn pressure කරන එක. දැන් white එයාගේ knight එක දාලා pawn guard කරාම අපි දානවා bishop d7. ඉතින් මේ ඇදීම ටිකක් important move එකක්. bishop e2 දැන් අපි knight ලා දෙන්නව connect කරනවා. knight f5 වගේ දාන එක තමයි ප්‍රධාන idea එක වෙන්නේ. ඊට පස්සේ දැන් සාමාන්‍ය තීර දන්න කෙනෙක් නම් knight a3 දානවා. එතන idea එක තමයි knight a3 දැම්මම knight to c2 ගන්න පුළුවන්. ඒතර ආයෙමත් d4 guard කරගන්න පුළුවන්. ඉතින් අපි කොහොමත් මෙතෙන්දී knight f5 එක දාන්න කලින් pawn කපලා එතන pawn කෙනෙක් ආවට පස්සේ knight f5 දැම්මම හොඳට pressure වෙනවා මේ d4 pawn. දැන් ආයෙමත් අපි එයාව pressure ගන්න පුළුවන් වුණා queen b6 දාලා. හැබැයි මම නම් කියන්නේ දැන් පිහිටීම overall ගොඩාක් close නැහැ. open c file එක තියෙන හින්දා ඉක්මනට castle කරන එක හොඳයි. කලපල විදිහට. ඉතින් මෙතන d4 pawn defend කරන white සෑහෙන මහන්සියක් වෙන්න ඕන. white king side attack එකක් ගන්න chance එකක් දෙන්න එපා. king side attack එකක් ගත්තත් එතන d4 පුළුවන් තරම් pressure ගන්න. එතකොට එයාට king side attack එක සාර්ථකව කරගන්න අමාරුයි. ඉතින් ඒක black ට fight කරන්න පුළුවන් පිහිටීමක් කරන් දෙනවා.
දැන් මේ වගේ ඩබල් පෝන්ලා එහෙම හදන්න හැදුවොත් එහෙම මම හිතන්නේ F6 හොඳ සොලියුෂන් එකක් වෙයි. අයිඩියා එක තමයි ටේක් E-Tech. ඊට පස්සේ දැන් අපි ඩබල් පෝන්ලගෙන් අයින් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රුක් E1 මම ගන්නම් ඇදීමක් විදිහට. රුක් C8 මේක ගේම් එක යනවා. මේක බ්ලැක් ට එච්චරම අවාසියක් තියෙන සෙටප් එකක් නෙමෙයි. රයිට්. එතකොට දැන් අපි කතා කරේ එතෙන්දී E5 ආවොත් කොහොමද මූලිකව ගේම් එක යන්න කියලා. ඊට පස්සේ තව එන්න පුළුවන් ඕපන් එකක් තමයි Knight D2. අපි කියනවා මේකට ටරාෂ් වේරියේෂන් එක කියලා. ඉතින් 2018 අවුරුද්දේ මම මුලින්ම ඕපන් එකක් විදිහට මගේ කලින් YouTube channel එකේ අරගෙන ආවෙත් ටරාෂ් ඩිෆෙන්ස් එක වයිට් විදිහට ප්ලේ කරන්න කියලා. ඒ කාලේ නම් තියරි වල හැටියට ඒක සෑහෙන හොඳ සිස්ටම් එකක් වයිට් 0.3 වගේ පොසිෂන් එකක් දුන්නේ. දැන් නම් ඒක ටිකක් වෙනස් සමාන පිහිටීමක් තමයි වයිට් තියෙන්නේ. මොකද එන්ජින්ස් දැන් කලින් 2018 17 වගේ කාලට වඩා සෑහෙන වෙනස්. ඉතින් දැන් මෙතනදී අපි ප්ලේ කරන්න ඕන මූව එක තමයි pawn C5. මේ pawn break එක හැමතිස්සෙම French player කෙනෙක් දැනගන්න ඕන. pawn C5 සහ pawn F5 ideas දෙක. ඉතින් අපි කලින් කතා කරපු ලයින් එකේ බැලුවා මේ pawn F6 දාලා කොහොමද එතන pawn break එක දැම්මේ කියලා. මෙතන C5 මේක නම් ගොඩක් common pawn break එකක් French එකේදී අපි පාවිච්චි කරනවා. ඉතින් යා කැපුවොත් එහෙම අදිසියොත් අපේ pawn එක කියන්නේ D-cut C5 වගේ දැම්මොත් ඒව අපිට හොඳයි. මොකද ඉක්මනට ඉත්තන් අවුට් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් take මෙතන මේක අයිඩියා එක තමයි මේ isolate queen pawn කෙනෙක් හදන එක. ඉතින් දැන් කම්පියුටර් එකේ කියනවා එතන E-cut D5 එක හොඳයි. හොඳ attacking PTමක් හම් වෙනවා. ඒ වුණාට මගේ එක්ස්පීරියන්ස් එක තමයි OTB ගේම් එකකදී ඒක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ. මොකද මම ගොඩක් ප්ලේයර්ස්ලා ගේම් බලලා තිනවා. ඉතින් OTB games FIDE rated. ඒවල දැන් ඒ ගේම් වල මම නම් දැකලා තියෙන්නේ ගොඩක් කර isolate queen pawn ඉන්න කෙනා attack එකකට යනවා ටික අඩුයි. මොකද එයාලා attack කරන්න එක්ක දන්නේ නැහැ. එහෙම attack කරන්න පුළුවන් කියලා. IQP ඉන්නකොට එහෙම නැත්නම් මේ පිහිටීම handle කරන විදිහ තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැමෝගෙම නෙමෙයි හොඳේ. ඊට පස්සේ දැන් ඒකත් පොදුවේ. ඒ කියන්නේ low rated කට්ටියකට. ඒ හින්දා දැන් queen cut D5 මේක මං හිතන්නේ කම්පියුටර් එකත් කැමති මේකට හොඳ ඔප්ෂන් එකක් වෙයි. මොකද දැන් මේ ලයින් එකේදී ටිකක් ඕපන් පිහිටීමක් තියෙන්නේ. ඒ වගේම අර pawn weakness එක නැහැ. ඉතින් මෙයාට queen side majority එක තියෙනවා. queen side majority එක එතන යාර පාවිච්චි ගන්න දෙන්න එපා. අපිට king side majority එක තියෙන්නේ. ඉතින් knight f3 knight f5 temp එක ගත්තොත් queen c6 මං හිතන්නේ ටිකක් විතර dangerous. පින් එකක් එන්න පුළුවන්. ඉතින් ඉක්මනට කාසල් කරගන්න පුළුවන් වැඩේ හරි. queen e2 උදාහරණයක්. මගේ අයිඩියා එක bishop b5 ඉක්මනට කාසල් කරගන්න. දැන් bishop b5 આવොත් මම හිතන්නේ queen c7 දාගන්න පුළුවන්. ඉතින් නෑ bishop b5 දාන එකක් නැහැ. කාසල් කරයි කාසල් කරු. a6 හොඳ අයිඩියා එකක්. නැත්නම් knight d7 b knight d7 සෑහෙන හොඳ අයිඩියා එකක්. ගේම් එක ප්ලේ කරන. මෙතෙන්දී දැන් bishop මම නම් කියන්නේ මේ පිටිපස්සට ගන්න කියලා d6 හොඳයි. නැත්නම් e7 හොඳයි. d6 rook d1 පින් එක වගේ ඒක rook d1 ඇදීම වගේ දැන් පින් නැහැ මේක. ඇදීම වගේ දැම්ම queen c7 මම හිතන්නේ හොඳ පිටීමක් කරන් දෙනවා black. ඒකට දැන් මේ ඇවිල්ලා French එකේ මේ knight d2 ටරාෂ් වේරියේෂන් එක. ඉතින් c5 අපි බැලුවේ pawn කැපුවොත් මොකද වෙන්නේ කියලා. g knight f3 තමයි ප්‍රධාන ඇදීමන්නේ. මේ ඇදීම දැම්මොත් එහෙම දැන් white players-ලා මේක ටිකක් තීරි දැනගෙන සෙල්ලම් කරන්න ඕන. මේක දැන් තීරි දන්නේ නැතුව සෙල්ලම් කරොත් black ට ෂණ එක හොඳ ගේම් එකක් ගන්න පුළුවන්. මොකද black ටිකක් unique ඇදීම් ටිකක් තියෙනවා. ඒකට හරියටම white reply කරන්නත් ඕන. ඉතින් මෙතන අපි pawn කපන්න ඕන center එකේ ඉන්න d4. knight cut d4. දැන් අපි දානවා knight f5. මෙතෙන්දී e5 නෙමෙයි. දැන් සමහර අය ඉන්න e5 දාන. ඒක වැරදි ඇදීමක් නෙමෙයි. අර කරන්න ඕන pawn කපන එක. දැන් ඔයාලා දන්නවා කාගෙන්ද කපන්න ඕන කියලා. ඔව් queen ගෙන් ඕනම් කපන්න පුළුවන්. නැත්තම් knight ගෙන්. හැබැයි pawn ගෙන් නෙමෙයි. මොකද IQP structure එක හැදෙනවා. ඉතින් IQP structure එක attack කරන විදිය ඉගෙන knight ගෙන් කපනවා. attack කරන විදිය ඉගෙන ගත්තොත් IQP කියලා කියන්නේ එච්චරම bad structure එකක් නෙමෙයි. හැබැයි isolated pawn කියන්නේ weak pawn කෙනෙක් විදිහට තමයි කෙසුල ගන්නෙ. ඒතර දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා top level game වල පවා isolate queen pawn අනිත් කෙනාට හැදුනහම එතන දැන් ගොඩක් වෙලාවට isolate queen pawn හැදිච්ච කෙනා ගේම් එකේ පරදිනවා.
ඒක එක්තරා විදිහක වීක්නස් එකක් නෑ කියන නෑ. එවන්ට දැන් IQP වල තියෙනවා සමහර B-team අපිට ඇටැක් කරන්න පුළුවන්. ඉතින් බිෂොප්ලා නයිට්ලා පාවිච්චි කරලා බිෂොප්ලා නයිට්ලා වුණ අනිවාර්යයෙන්ම IQP පෝන් කෙනෙක් ඉන්න සයිඩ් එකට ඇටැක් කරන්න. මොකද ගොඩක් IQP හැදුනට පස්සේ ඒ කියන්නේ isolated queen pawn කෙනෙක් හැදුනහම ඒ කියන්නේ isolated queen pawn කියන්නේ මෙයාට හොඳේ. දැන් ඒක දන්න තියක් තියෙනවා. මෙන්න මේ pawn මේ වගේ ඉන්න පිහිටීමක් queen pawn තනි වෙලා දෙපැත්තේ pawn ලා නැහැ. ඒතර මේකේ තියෙන potential එක තමයි මේ diagonals එහෙම මේ ෆයිල් එහෙම මේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. semi open file තියෙනවා open file open diagonals මේවා attack එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳ attacker කෙනෙක් isolate queen pawn පිහිටීම් හසුරවලා තියෙන විදිහ බලන්න යාලා games. ඒතර idea එකක් ගන්න පුළුවන් කොහොමද attack එක අරගෙන යන්න කියලා. ඉතින් දැන් මේක white knight ලා bishop ලා exchange කරගත්තොත් මේ pawn ලොකු weakness එකක් කරනවා. ඉතින් ගොඩක් පෙරදුන game isolate queen pawn ඉන්න කෙනා පැරදලා තියෙන knight ලා bishop ලා exchange වෙච්ච හින්දා board එකේ right එතකොට ඒකත් මම පොඩි ටිප් එකක් මොකද දැන් නැත්නම් isolate queen pawn සම්පූර්ණයෙන්ම bad කියලා වගේ idea එකක් ගන්න පුළුවන් එහෙම නැහැ අර ඒක attack එකට පාවිච්චි කරන්න පුළුවන් සමහර ලාට හරි එතකොට දැන් pawn cut d5 අපි ගන්නෙ knight cut d5 මම දැන් අපි හිතමු මෙයා දැම්මා කියලා bishop c4 වගේ ඒක එන්න පුළුවන් ඇදිමන ඒ වගේ දැම්මොත් එහෙම අපේ knight එතන කපන එක තර්ජනය ඉතින් අපි bishop e7 දානවා knight කැපුවොත් එහෙම ආයෙමත් කපන්නේ අනිවාර්යයෙන්ම queen එක right එතකොට දැන් knight කපන්න නැතුව white රජතුමාගේ ආරක්ෂාවට කාසල් කරොත් එහෙම අපි කාසල් කරනවා ආයෙම clean පිහිටීමක් හම්බ වෙනවා අපිට හොඳ ගේම් එකක් කරගෙන යන්න පුළුවන් උදාහරණයක් knight to f3 දැන් මේ bishop ලා එහෙම එලවලා දාන්න ඕන knight c6ත් හොඳයි හැබැයි isolate pawn කෙනෙක් හැදෙනවා එතන knight cut c6 b cut c6 දැම්මම එතන මම තෝරගන්නවා a6 line එක එතන bishop මම හිතන්නේ අපිට ගන්න පුළුවන් d2 කොටුට bishop d2 ටිකක් strong අනිත් ඒවා එතන චර හොඳ නැහැ නායකෙන් කපන්න පුළුවන් දැන් b5 bishop b3 මම හිතන්නේ දැන් bishop b7 c3 knight d7 වගේ දාන්න පුළුවන් මම හිතන්නේ මේක ගොඩක් හොඳ setup එකක් කලපිලට game එක play කරගෙන යන්න right ඔය ඇවිල්ලා ටරාෂ් variation එක දැන් අපිට කතා කරන්න ඉතුරුලා තියෙන්නේ මෙතන අපේ අවසාන ඇඳීම white try කරන්න පුළුවන් knight c3 ඒක knight c3 ගත්තාම මේකෙදි ඉස්සර නම් winnow variation එක ගොඩක් හොඳ open එකක් විතර තමයි ගත්තේ හැබැයි winnow variation එක මේ දවස්වලදී ඉච්චර මම දැක්කේ නැහැ top level වල try කරනවා මොකද ඒක white queen g4 right එකත් එක්ක සෑහෙන හොඳ පිහිටීමක් කරන් දෙනවා ඉතින් මෙතනදී අපි plan එක වෙන්න ඕන exchange එකකට යන එක. ඒ කියන්නේ දැන් knight ලා bishop ලාගේ පොඩි exchange එකකට යන එක. ඉතින් මෙතන ඔයාලා play කරන්න ඕන move එක තමයි. ඒ විදිහට බැලුවට පස්සේ pawn cut e4. මේක දැන් white තියෙන chances ගොඩක් අඩු කරලා දාන ඇදීමක්. දැන් knight ගෙන් pawn එක කැපුවට පස්සේ මෙතනදී knight d7 වලට ගන්න ඕන. එකපාරට ඇයි මේ knight d7 දාන්න කියලා ප්‍රශ්නයක් එනවා. මම ඒක solve කරලා දෙන්නම්. දැන් knight f3 ඊට පස්සේ අපි g knight f5 ට දානවා මේකේ idea එක තමයි මෙන්න මේ pin එක ආවහම මේ pin එක දානවා knight ගේ knight කැපුවොත් දැන් එතන අපි knight ගේ knight කපලා දානවා ඊට පස්සේ දැන් අපි ගමු c3 වගේ ඒක එන්න පුළුවන් ඇතිමක් අර c5 break එක තියෙනවා ඉතින් ඒක අපිට game එක ගොඩක් පහසු කරනවා මොකද හදිසියවත් කැපුවොත් එහෙම අපිට end game එකට යන්න පුළුවන් queen ලා exchange කරලා bishop cut c5 දා එතනත් bishop b5 කියන අපිටත් කාසල් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක කමක් නැහැ. king e7 හොඳ පිටීමක් ගන්න පුළුවන්. bishop උදාහරණයක් f4 rook d8 එක යන්න පුළුවන් නැත්නම් bishop cut f2. මේ වගේ ඇදීම් ගොඩක් තියෙනවා. right. එතකොට දැන් ප්‍රශ්නේ හින්දා එයා දාන්නේ bishop g5 වලට knight to pin කරන. ඉතින් knight pin කරන හදනකොට මෙතන අපි දානවා h6 මොකද pin එකේ knight ආරක්ෂා කරගන්න. දැන් knight cut f5 දැන් තමයි තේරෙන්නේ අයිය අර knight d7 දාලා ඊට පස්සේ g knight f5 ට ගත්ත කියලා. මොකද අපිට d knight ගෙන් f5 කපන්න පුළුවන්. bishop h4 ට ගියට පස්සේ right. එතකොට මේ පිහිටීමේදී best move එක නම් ගන්න c5. ඉතින් c5 ගත්තාම d cut c5 එතන queen exchange එකක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට queen ලා exchange කරන්න පුළුවන්. හැබැයි double pawn ලා හැදුනා ඒතර f5 එකේ.
ඒ හින්දා C5 නැතුව තව සොලියුෂන් එකක් තමයි bishop E7 වලට දාන්නේ. දැන් bishop E7 දැම්මහම white castle එක bishop D3 දාලා සූදානම් කරනවා. දැන් අපි C5 දාමු. idea එක තමයි D card. ඊට පස්සේ queen A5 check එක දාලා C3 වලදී queen ගෙන් C5 pawn එක කපනවා. castle කරුත් අපිට මේ වෙලාවේ castle කරගන්න පුළුවන්. normal පිහිටීමක් එක්ක. ඉතින් මෙතන bishop D7 දාලා bishop එක game එකට ගන්න පුළුවන්. right. එතකොට දැන් ඔය තමයි main line එක French defense එකේ අපිට ගන්න පුළුවන්. එතකොට දැන් අද වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්වනවා කොහොමද French එක play කරන්න කියලා. ප්‍රධාන ඇදීම් හැම ඇදීමම කව කරලා. ඉතින් මෙතන තව side line එහෙම එන්න පුළුවන් bishop D3 මේ වගේ ඇදීම්. ඉතින් මෙහෙම આવත් එහෙම pawn කපන්න. ඊට පස්සේ knight F5 temp එකක්. bishop පිටිපස්සට ගියාට පස්සේ bishop E7 දාලා හරිම simple castle කරලා දාන්න. ඉතින් මම හිතනවා මේක ඔයාලට හොඳ ideas කීපයක් අරගෙන දෙන්න ඇති කියලා. French එක කොහොමද effectively black විදියට play කරන්න කියලා. ඉතින් කලින් මම නම් French එක bad opening එකක් විතර තමයි සැලකුවේ. හැබැයි අන්තිමට තිබ්බ මේ chess ලෝක ශෘතාවලී game බැලුවට පස්සේ මට තේරුණා French එකේ සෑහෙන තියෙනවා queen side attacking power එකක් සහ සෑහෙන potential එකක් තියෙනවා මේ opening එකේ. ඉතින් දැන් opening එක අපි ඉගෙන ගන්නකොට ඒ opening එක play කරලා තියෙන හොඳම players ලා බලන එක හොඳයි. එයාලා games ඒ opening එකේ. ඉතින් මම හිතන්නේ Ding Liren මම හිතන්නේ මේකේ හොඳම French expert විදිහට ගන්න පුළුවන්. Emmanuel Burke කියලා Grand Master කෙනෙක් ඉන්නවා. එයාත් සෑහෙන හොඳ expert කෙනෙක් French defense එකේ. හැබැයි world champion ලගේ Ding Liren තුන් පාරම මේක වර්තමාන ළඟදීම තිබ්බ ලෝක ශෘතාවල දෙකකදී පාවිච්චි කරා +2 score එකක් එක game තුනක game එක draw වෙලා. ඉතින් දැන් Ding Liren ගේ games බලන්න පොඩි කාලේ ඊට පස්සේ වර්තමානයේ පවා French එක try කරලා දෙනවා එයා game වල. ඉතින් මම හිතන්නේ ඊට වඩා expert කෙනෙක් අපිට French එකේ හම්බෙන්නේ නැහැ. එයාගේ main weapon එකක් විදිහට ඒක පාවිච්චි කරපු Emmanuel Burke සහ Ding Liren. ඉතින් දැන් එයාලා games බලන කොහොමද එයාලා attack කරලා තියෙන්නේ කොහොමද ඉත්තන් හසුරවලා තියෙන්නේ. මට පුළුවන් වුණොත් මම දාලා දෙන්නම් pigeon file එකක්. හොඳම French defense play කරපු players ලා game ටැක් අරගෙන games 100ක් විතර ඒ ටික බලන්න. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන්. PDF එකක් දාලා දෙනවා. pigeon file එක නෙවෙයි. මොකද pigeon file එකේ ඔයාලා board එකේ ඇදලා බලන්න නැහැ. PDF එකේ board එකේ ඇදලා බලනවා. ඉතින් දැන් ඒක print out එකක් ගන්න. print out එකක් අරගෙන ඒ games board එකේ ඇදලා බලන්න. ඒතර ඔයාලට feel එකක් ගන්න පුළුවන් කොහොමද මේ opening එක black විදිහට play කරන්න කියලා. එවනම් බොහොම ස්තුතියි සම්පූර්ණ වීඩියෝ බලවට. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. තවත් chess පාඩමකින් SH chess කරමු YouTube channel එකේ.